එක පුතෙක් දන් දුන්නා. අම්මා ඒ දන් දෙන එකට කැමති වුණේ නැහැ. අම්මා කිව්වා තෝ එපා කියද්දින් දන් දෙනවා. තොට ඔය දෙන දේවල් උණු ලේ වෙන්න ඕන කියලා අම්මට දවසක් තරහ ගිල්ල තාප කළා. ඒ පුතා ඒ දවස්වල කුටියක් හදා හිටියේ මහා කස්සප මහ රහතන් වහන්සේට. රහතන් වහන්සේලාට කුටි හදා හිටව පුතාට අම්මා බෑන්නා. අම්මා කියලා නෑ කර්මය සකස් වෙද්දී. ඒ මව් ඉපදුනේ ඊළඟ ජීවිතේ പ്രേත ලෝකේ. වතුර පිපාසයි. ගංගාවල් දකින්නවා. ඒ ගංගාවල් ළඟට යනකොට ඒ ගංගාවල් උණු ලේ වෙනවා. ගොජ ගොජ ගාලා පැහෙන උණු ලේ වෙනවා. අර කටින් ගියපු වචන. දෙක්කද പ്രേත ලෝකේ ස්වභාවය. කිව්වොත් ඒක ඒ විදිහට මේනවා. දුෂ්චරිතේ. එක ගෑණි කෙනෙක් මිනිහා ගෙදර නැති වෙලාවේ අනාචාරයේ හැසිරුණා. මිනිහට ආරංචි වුණා. මිනිහා කිව්වා උඹ මේ වගේ ජරා වැඩ කරනව නේද? අම්මෝ මං නම් එහෙම කරන්නේ නැහැ. එහෙම කරනවා නම් මම්ම වදන දරුවෝ මම්ම කන්න ඕන කිව්වා. සාප කරගත්ත තමන්ම. තමන් වදන දරුවෝ තමන්ම කන්න ඕන කියන ඔය එකනේ කියන්නේ කට තිබ්බ පළියට කියන්න එපා. බොරු දිවුරුම් කරන්න එපා කියලා. ඒ ප්‍රේතිය මරණින් මත්තේ പ്രേත ලෝකෙ ඉපදුනා. උදේට දරුවෝ 5 දිනක් වදලා කනවා. තමන්ම කනවා බඩගින්නට. දරු දුක නැතුව නෙවෙයි බඩගින්න දරා ගන්න බැහැ. හවසට දරුවෝ 5 දිනක් වදනවා. ඒ දරුවෝ 5 දිනක් කනවා. තමන්ම කනවා. ඔයාලා දැකලා නැද්ද තිරිසන් සත්තු අතර පූසෝ හිම ඔහු පැටව කනවා. ඔය සංසාරේ කරපු ශාප තමන්ම බොරුවට දිවුරගෙන. ඉතින් මේ විදිහට දුෂ්චරිතේ හැසිරුණාට පස්සේ പ്രേත ලෝකෙ උපදිනවා. කයින් වැරදි කරලා, වචනෙන් වැරදි කරලා, මනසින් වැරදි කරලා, ආර්යයන් වහන්සේලාට උපවාද කරලා, මිත්‍යා දෘෂ්ටික වෙලා, කය බිඳලා මරණින් මත්තේ කෙනෙක් උපදිනවා. තිරිසන් සත්වයෝ අතර. ඒ තිරිසන් සත්වයෝ අතර ඉපදුනාට පස්සේ අඤ්ඤමඤ්ඤ කාදිකා එකිනෙකා කනවා. බලවත් සත්වයා දුර්වල සත්වයාව ගොදුරු කරගන්නවා. ඊට පස්සේ දැන් අපි ගත්තොත් මේ වෙනකොට ලෝකේ ගෙම්බෝ කී දෙනෙක් සර්පයන්ගේ බඩට යනවා ඇතිද? චූටි මාළු පැටවු ලොකු මාළු පැටවුන්ගේ බඩට යනවා ඇතිද? මාංශ භක්ෂක සත්වයෝ කී දෙනෙක් මේ කුරුල්ලෝ පවා කුඹුරක් හේනක් කොටනකොට කොක්කු වට වෙලා කුරුල්ලෝ වට වෙලා කොයිතරම් පොඩි ප්‍රාණීන් කනවද? මේ ඔක්කොම ජීවිත නේද? සංසාරේ යම් දවසක මිනිස් වෙලා හිටපු අය නේද ඔය? මෙරුව මතුවෙන කාලෙට කොයිතරම්නම් මෙරුවන් තවත් සත්තුන් හානි මේ ගොදුරු වෙනවද කියලා බලන්න. ඒ නිසා අඤ්ඤමඤ්ඤ කාදිකා. ඉතින් මේ විදියට තිරිසන් ලෝකෙ තනිකර බය තියෙන්නේ. මේ සිතෙන් කයෙන් වචනේ පව් කළාට පස්සේ උපදින තෙන් මැරුණාට පස්සේ උපදින්න පුළුවන්. අපි සාමාන්‍ය ලොකුව පින්කම් කරලා මැරිච්ච කෙනාට පින් දෙනවා කියලා දුන්නට හැම කෙනාටම පින් ගන්න බෑ. ඒ පින් දුන්නත් එයා සුගතියට ගන්නත් බෑ. අපි ලොකු කළුගල් පර්වතයක් වතුරට දාලා ඥාතින් ඔක්කොම එකතු වෙලා කළුගල් පර්වතේ වතුරේ පාවේවා කියලා හිතුවට පාවෙන්නේ නැහැ. ඒ නිසා ඥාතින් කොච්චර අඬලා වැළපුණත් මැරිච්ච කෙනා කරලා තියෙන පව් නම් ඒ දුගතිය යන්නක කාටවත් වළක්වන්න බෑ. හැබැයි කරලා තියෙන මැරිච්ච කෙනා පින් කරලා නම් 7 දවසේ දානේ නොදුන්නත් 3 මාසේ දානේ නොදුන්නත් එයා සුගතිය යන්නක වළක්වන්නත් බෑ. පාංශකූලේ නොදුන්නත් එළඟි තෙල් කලයක් අරන් ගඟකට ගිහිල්ලා ගඟේ ගලක ගහලා වතුරට දානවා. ඒ කලේ තියෙන මැටි කටු ටික ඇතුළට යනවා, තෙල් ටික උඩ පාවෙනවා. ඥාතියින් එකතු වෙලා තෙල් ටික යට යාවා, තෙල් ටික යට යාවා කිව්වට තෙල් ටික වතුරේ පාවෙනවා. ඒ නිසා පින් කරපු කෙනාට ඥාතියින් එකතු වෙලා තෝ අපාය ඵල කිව්වට එහෙම යන්නේ නැහැ. තවත් කෙනෙක්ගෙන් වචනයකින් තවත් කෙනෙක් පිරිසිදු වෙන්නේ නැහැ. තවත් කෙනෙක්ගේ වචනෙන් තවත් කෙනෙක් අපිරිසිදු වෙන්නේ නැහැ.
ඊට පස්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි සිතෙන් කයෙන් වචනෙන් දුස්චරිතය යෙදිලා මොනවද කයෙන් කරන වැරදි? සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා. වචනෙන් බොරු කියනවා, කේලම් කියනවා, හිස් වචන කියනවා, පරුස වචන කියනවා. මනසින් අනුන්ගේ දේවල් වලට ආසයි. ඊළඟට තරහ යනවා. අනිත් එක තමයි පින්පව් විශ්වාස කරන්නේ. මෙලොව පරලොවක් විශ්වාස කරන්නේ. මේ ජීවිතේ හොඳට හිටියොත් ඇති කියලා හිතන්නේ. ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒතර මෙහෙම ඉඳලා ආර්යයන් වහන්සේලාට ගරහනවා. යම් කිසි කෙනෙක් ධර්ම පවසනවා නම්, ධර්මය අවබෝධ කරලා නම්, ධර්ම තේරුම් අරන් නම්, මගපල් ලැබලා නම්, රහත් වෙලා නම්, ආන්නේ වගේට ගරහනවා. ඒකට කියනවා ආර්ය උපවාද කියලා. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටිකයි කියන්නේ නාත්ති දීන්නම් දීමේ විපාක නැහැ. නත්ති ඊටං පුද පූජා කිරීමේ විපාක නැහැ. නත්ති හුතං ඒ කියන්නේ වත් පිළිවෙත් කිරීමේ සේවය. තමන් රස්සාවක් කරනවා නම් කරන පඩියට හරියට සේවය කරන්න ඕන. මේකෙන් කාලා ඇඳලා ඉන්නේ අපි මේකේ ඉන්නේ කියලා ගන්න පඩියට හරියට වැඩ කරන්න ඕන. එහෙම කරන්නේ නැත්නම් එයා මිත්‍යා දෘෂ්ටිකයි. මැරිලා නිරේ යනවා. තමන් රස්සාවක් කරනවා නම් ඒ ගන්න රස්සාවට ගන්න පඩියට හරියට වැඩ සේවය කරන්න ඕන. මොන හැම ඕනම ආයතනයක. ඊට පස්සේ මේ විදිහට නත්ති හුත නත්ති සුඛට දුක්ඛට අනං කම්මානම් ඵලං විපාකෝ. පින්පව්වල මේ විපාක නැහැ. නත්ති මාතා අම්මා කියන්නේ විශේෂ කෙනෙක් කියලා හිතෙන්නේ නැහැ. නත්ති පිතා තාත්තා කියන්නේ විශේෂ කෙනෙක් කියලා හිතෙන්නේ නැහැ. නත්ති අයන් ලෝකෝ මේ මිනිස්සෙක් විදියට ජීවත් වෙන්න ඕන කියලා හිතෙන්නේ. නත්ති පරෝ ලෝකෝ මැරිලා අපි ආය යන ලෝකෙක යනවනේ කියලා හිතෙන්නේ. ඒ ඔක්කොම මිත්‍යා දෘෂ්ටිය. නත්ති ලෝකේ සමන බ්‍රාහ්මන සම්මාගත සම්මා පටිපන්නා. මේ ලෝකේ සමන බ්‍රාහ්මණු පහළ වෙනවා. තමා තුලින්ම ලෝකය අවබෝධ කරගන්න කියලා බුදුරජාන් වහන්සේ ගැන රහතන් වහන්සේලා ගැන හිතට එන්නේ නැහැ. මෙන්න මෙහෙම වුණාට පස්සේ මෙයා මැරිලා උපදිනවා නිරේ.